ඉතාලියේ ජීවත් වන ඔයාගේ ඉසේ එක 15,000ට අඩු නම් වයස අවුරුදු 6ත් 14ත් අතර දරුවන් ඉන්නවා නම් මෙන්න අද දවල් 12 ඉඳලා දිපාර්තිමේන්තු පෙර්ලෝ ස්පෝර්ට් වෙබ් අඩවිය හරහා බෝනස් ස්පෝර්ට් කියන යුරෝ 300ක ක්‍රීඩා දීමනාවට අයදුම් කරන්න හැකියාව තියෙනවා. මේ සහනය ලබා ගන්න ඉස්සෙල්ලම ඔයා කරන්න ඕනේ දිපාර්තිමේන්තු පෙර්ලෝ ස්පෝර්ට් වෙබ් අඩවියේ පෙන්වා ඇති ලින්ක් එකෙන් ඇතුල් වී ඔවුන් ලබා දී ඇති ක්‍රීඩා ස්ථාන සහ ක්‍රීඩා වර්ග අඩංගු ලයිස්තුවෙන් ඔබේ දරුවා කැමති ක්‍රීඩාවත් ඔබට පහසු ළඟම ක්‍රීඩා ස්ථානයත් ඒ අතර තියෙනවා නම් එය තෝරා ගැනීමයි. ඊට පස්සේ 2025 සැප්තැම්බර් 29 වන සඳුදා දවල් 12 සිට විවෘත වෙන මේ සේවාව හරහා ඉල්ලුම්පත් යොමු කිරීමයි. උපරිම දරුවන් 2 දෙනෙක් වෙනුවෙන් මේ ඉල්ලුම් කරන්න ඔබට හැකියාව ලැබෙනවා. මේ දීමනාව ඉල්ලුම් කිරීමෙන් පස්සේ ඔබත් මෙයට සුදුසුකම් ලබන්නෙක් නම් ඔබට ලැබිය යුතු වටම කොටස් වශයෙන් ඔබ තෝරාගත් ක්‍රීඩා ආයතනය විසින්ම ඔබට ලබා දීමට කටයුතු කරනවා. ඊට අමතරව ඔබ මතකයේ තබාගත යුතු දෙයක් තමයි ඔබේ දරුවා වෙනුවෙන් මේ තෝරා ගන්න ක්‍රීඩාව අඩුම තරමේ සතියට දවස් 2ක්වත් ක්‍රියාත්මක වෙන ක්‍රීඩාවක් වෙන්න ඕනේ. ඒ වගේම 2025 දෙසැම්බර් 15 වෙනිදාට කලින් මේ තෝරාගත් ක්‍රීඩාව ඔබේ දරුවා විසින් ආරම්භ කළ යුතු අතර 2026 ජුනි 30 වෙනිදා වෙන විට එය අවසන් විය යුතුයි. ඉතින් මේ හැම දෙයක්ම සලකා බලලා අද දවල් 12 සිට බෝනස් ස්පෝර්ට් නම් රජයේ දීමනාව ඉල්ලුම් කිරීමට ඔබට හැකියාව තියෙනවා. ඉල්ලුම්පත් ලැබෙන පිළිවෙල අනුව දීමනාව ලබා දීමට කටයුතු කරන නිසා ඉක්මනින් අයදුම් කළොත් මෙය ලබා ගැනීමට ඇති අවස්ථාව වැඩියි. කෙසේ වෙතත් මේ සඳහා ඔවුන් වෙන් කර ඇති මුදල අවසන් වුවහොත් මේ සහනය ලබා ගැනීමේ අවස්ථාව ඔබෙන් ගිලිහී යනවා.